මොකක් හරි මැතිවරණයක් පුළුවන් තරම් ඉක්මනට දෙන්න කියලා. තුනෙන් දෙකේ බලයක් ආණ්ඩුවට තියෙන අපි ආණ්ඩුවට අභියෝග කරනවා. ඕනම මැතිවරණයක් තියන්න ලංකාවේ නම්බර් 1 අංක 1ට ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුව. 2.50 කටුස කියලා අපිට කියන්නේ. දැන් මේ 2.50 කතානේ. අනේ අද බයිටක්ලා වුණාද කතා කරන්නේ. තරුදු අයියගෙන් තමයි අහන්න ඕනේ. එක කාසින් මම කට්ටේ වල ඔක්කොම රොටියාගේ වරාම්බුව දාතිකැත්ත මූට තේරෙනවා. දන්නෙත් නෑ මේ පරට්ට වැල්ලියෝ ඩිල්කා සමන්මලි ඉන්න ඔස්ට්‍රේලියාවේ මේ රටේ ඉන්නකං රාජපක්ෂලගේ වලං හෝදලා ඕකගේ විවාහයට අසං කරන්නත්තාව රාජපක්ෂන මහින්දයා මාර ඇල්ලිල්ලක් කල්ලන්නේ රටට හෙන ගැහුවත් කමක් නෑ මේක හෙන සතුටින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කල්ගයාට එකක් විතරන වෙනස් වෙන්නේ මේ රටට නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍යයි අඩුපාඩු හදාගෙන වැරදිනම් රටේ මිනිසු කතා කරනවා වැරදි හදාගෙන ඉදිරියට යමු අගමැති තුමිය ගේන්නේ හොඳ දෙයක් අඩුපාඩු තියෙන්න පුළුවන් මේ සියල්ලම අගමැති තුමිය බලනව නෙමෙයිනේ ඒකට පිරිසක් ඉන්නවනේ උන් දැනගන්න ඕනේ මේක හරියට කරා අගමැති තුමියත් හොඳට බලන්න මොකද ජනාධිපතිතුමාවයි ඔබතුමියයි මේ 159 මේ ආණ්ඩුව ගෙදර යවන්නයි හොරුන්ට ඕනේ එහෙම කරන්න දෙන්න බෑ එහෙම කරන්න දෙන්න බෑ රාජ්‍ය සේවකයෝ කියන පට්ට හොරු අතිමහත් බහුතරයක් ලෝක හොරු උන්ට ඕනේ වැඩේ දෙන්න මේ ඩිල්කා සමන්මලී කියලා වෙසඟන මුන් මේ රටට හතුරුකම් කරන හැතිරියෝ මේකි අර කැන්ටිමා මුන් අයට කහිනෙව් හරි හසිත විජේවර්ධනයා මුන් ඔක්කොම එකයි දැන් මුන්ට දරා ගන්න බෑ දැන් මුන් එදා ඉඳන් මේ ගෑණි යකෝ රටට ගියා නම් ඕස්ට්‍රේලියාවට ගියා නම් දැන් උඹේ දරුවෝ ඉන්නේ ඕස්ට්‍රේලියාවේනේ ඇගෑණි තෝගේ දරුවෝ ඉන්නේ ඕස්ට්‍රේලියාවේනේ උන් හොඳට ඉගෙන ගන්නවානේ තෝපි කැමති නෑ මේ රටේ දරුවෝ ඉගෙන ගන්නවට බලට එතකොට පෙන්වන්න බෑනේ නාගලෝකේ ධාතු කැරණිකඟ දෙබෑ කරගෙන නයිකාව ධාතු වැඩම්මුවා පචා කෙලින්න බෑනේ නයි අරින්න බෑනේ මේ රටේ හරක් ඉන්න තැන මේ තරමට උඹලා කැමති නායනා එන්න අරයා ඉන්න මෙයා එන්න හරි පරිප්පු වැට වලින් එක එක වල මොකක් හරි හරි නිකම්ම ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නේ නැතුව channel එක subscribe කරලා නැත්නම් subscribe කරපල්ලා මේ රටේ දරුවෝ නලින්ද ජයතිස ඇමතිතුමා නියමයි නියම මිනිස්සෙක් මම හිතුවේ නෑ මාර දක්ෂයෙක් අර චන්න ජයසුමනියට කියනවා ඕකුන්නේ ගෙනාවේ ධම්මික පැණි මහාචාර්ය පැණිසුමනේ යකෝ ඔය මහාචාර්යකම දීපල් ළමෙකුට ඕකේ නේද පැලුපිය නාලේ අල්ලලා ළම මේ ගෑනුවද කරන්න පුළුවන් කිව්වේ ගර්භණී මාතාව අර අහිංසක සාපිට වද දීපු 70 ඕකා රතනයා මේ දීර්ඝා සමන්මලි බැල්ලි තොට කියන්නේ මේ භාෂාව තොපිට හරියන්නේ නැහැ තොපේ වුන් අපිට බනිනවා අපි එක වචනයක් කියපු ගමන් මුන් අතර වෙන්නේ CID එකේ මුන් අතර වෙන්නේ උසාවියේ මුන් අතර වෙන්නේ මුන්ගේ පච නාලිකා ඉස්සරහා මිනිසුන්ට මැහෙන්න කියාපියව මට මොකද හරි මේවා තොපිට නිකන් වදිනවා නිකන් නිල් වෙන්න රෙවෙන්න වදින්නේ මරු නේද මේ ගෑණි ලියනවා ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2024 කල්යයි සංඝ රත්නයේ විපක්ෂයට මව්වරුන්ට ස්තුති රටට ජය හසලක තුසාර කියලා තියෙනවා අධ්‍යාපන ලියන්න දන්නෙත් නෑ සංඝ ලියන්න දන්නෙත් නෑ විපක්ෂය ලියන්න දන්නෙත් නෑ ස්තුති ලියන්න දන්නෙත් නෑ විවිධයි මේකට ප්‍රතිචාර දක්වලා තියෙනවා මට කියන්න තියෙන්නේ බැල්ලියේ තොට මේ රටේ ඉන්න බැරි හින්දානේ ඔය ඕස්ට්‍රේලියාවට ගියේ යකෝ අපි ඉන්න ඕනේ මේ රටේ අපි මැරෙන්නෙත් මේ රටේ අපිට යන්න වෙන රටවල් නෑ අපි යන්නෙත් නෑ අපි දාන වීඩියෝ එකක් දාන්නෙත් මේ රටේ ඉඳලා වෙන රටවලට යන්නේ නෑ හරි අපි ණයත් නෑ බයත් නෑ තොපි රාජපක්ෂලත් එක්ක රොටියලත් එක්ක එකතු වෙලා හදාපු රටේ මිනිසුන්ට තෙල් ටික නැති වුණේ ගෑස් ටික නැති වුණේ බෙහෙත් ටික නැති වුණේ විදුලිය නැති වුණේ මිනිස්සු පාරවල් වල මැරෙලා වැටුනේ කණ්ඩ නැතුව හිඟා කෑවේ තොපේ රටේනේ ඒ නිසා ඩිල්කා උඹ ගියා නම් ওই රටට වෙලා හිටපන් මේ රට ගැන කතා කරන්න එපා රොටියාගේ හොද හිටපන් ව්‍යංගෙන්ද මචං කිව්වේ හරි රොටියට දෙන එකක් දීපන් තොපි මේ රට ගැන කතා කරන්න එපා තොපි මේ රටට සාපයක් තොපි කැමති නෑ මේ රට දියුණු වෙනවට මේ රටේ මෝඩයෝ මීහරක් ඉන්න තරමට තොපි කැමති
උගත්තු බුද්ධිමත්තු නිර්මාණය වෙනවට තොපි කැමති නෑ. එහෙම මිනිස්සු නිර්මාණය වෙනකොට එහෙම දරුවෝ නිර්මාණය වෙනකොට තොපේ හරක්ට රවට්ටන්න බෑ. අටපාසුවත් නැති කාලකන්ණි ටික පාර්ලිමේන්තුවට යනකම් යන එක වලකින්න නම් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. මේ අටපාස් න්‍යාය කියලා මම සමස්ත ජනතාවට නෙමෙයි කියන්නේ දේශපාලනය කරන කොරුන්ට. මොකද ගමේ කසිප්පු පෙරපෙරා හිටපු උන් තමයි මූ දේශපාලනට ගෙනාවේ. කෙලින්ම රොටියා කියනවනේ හොරකම් නොකර දේශපාලනය කරන්න බෑ කියලා. ඉතින් ඒ කියන්නේ මොකද බ්‍රායි මහින්ද රාජපක්ෂගේ පිළිමියක් උත් හදන්න ඕනේ කිව්වනේ ඕක. ඒ මුනුත් උගේ උන්නේ. ඒ නිසා ඩීල්කා ඔබ මාධ්‍යවේදියක්ද? ඔබ මොකෙද්ද? මාධ්‍යවේදිනියක්ද? හරි. ඒ නිසා ඩීල්කා සමන්වලේ ඕස්ට්‍රේලියාවට ගියහන් ගෑණියේ ඔහෙට වෙලා හිටපන් මේ අපේ රට ගැන නම් කතා කරන්න එන්න එපා.